සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපි කතා කරන්න යන්නේ අපේ e-shop e-commerce web application එකේ sign in process එක අපි කොහොමද කරගෙන තියෙන්නේ කියලා. ඉතින් අපි මෙතන sign in වෙන්න කලින් අපි බලලයිමු කොහොමද මේකේ back end code එක අපි code කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මේ තමයි අපේ sign in box එක. මේකේදී මෙතන තියෙනවා අපේ ඊමේල් සයින් ඉන් වෙද්දී අපේ ඊමේල් එක ඉන්පුට් කරන ඉන්පුට් ෆීල්ඩ් එක, ඒ වගේම පාස්වර්ඩ් එක ඉන්පුට් කරන ඉන්පුට් ෆීල්ඩ් එක මෙතනදී ඇඩ් කරගෙන තියෙනවා. ඒ වගේම මම මෙතනදී ඒ දෙකට IDs දෙකක් දීගෙන තියෙනවා. ඊමේල් එකට email2 කියලා ID එකක් දීගෙන තියෙනවා. ඒ වගේම පාස්වර්ඩ් එකට password2 කියලා ID එකක් දීගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ remember me option එක තියෙනවා. ඊට පස්සේ අපේ forget password කියන ඔප්ෂන් එක අපි මෙතනින් කතාගෙන තියෙනවා. ඒක ගැන මම වෙන වීඩියෝ එකකින් කතා කරනවා. ඊට පස්සේ මෙතන අපේ sign in කියන බටන් එක ක්ලික් කරද්දී ඒකේ on click එකේදී අපි sign in කියලා ෆන්ක්ෂන් එකක් කෝල් කරගෙන තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ sign in කියන ෆන්ක්ෂන් එකේදී සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ තමයි අපේ sign in කියන ෆන්ක්ෂන් එක. මේකේදී මම email2 කියන ID එකෙන් සහ password2 කියන ID එකෙන් අපේ email එකයි password එකයි අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මේ දෙක මම variables දෙකකට දාගෙන තියෙනවා. මේ remember me කියන variable එක අපිට දැනකට වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේ අල්ලගත්තු data ටික server side එකට යවන්න form එකක් කරලා value pair එකක් විදිහට form එකක් කරා යවන්න මම form එකකට දාගෙන තියෙනවා. ඉතින් මම මේක යවන්නේ ajax හරහා request එකක් විදිහට. ඉතින් මම මෙතනදී post method එක හරහා තමා මේ request එක යවන්නේ. sign in process.php කියන ෆයිල් එක ඇතුළට තමයි මේ request එක යවන්නේ. ඉතින් අපි බලමු sign in process කියන ෆයිල් එකේ කොහොමද මම කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ sign in process කියන ෆයිල් එක. මේකේදී මම අපි form එකක් කරා යවපු data ටික මෙතනදී මම variables වලට දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී මම validation ටිකක් කරගෙන තියෙනවා. අපේ email කියන field එක empty නම් please enter your email address කියලා error message එකක් throw වෙන්න දාගෙන තියෙනවා. ඒ වගේම password කියන input field එක empty නම් please enter your password කියලා error message එකක් throw වෙන්න මෙතනදී කතාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මගේ database එකේ user කියන ටේබල් එකේ ඊමේල් එකට සමානද කියලා බලලා තියෙනවා. අපේ ඉන්පුට් ෆීල්ඩ් එකේ අපි ඇඩ් කරලා තියෙන ඊමේල් එක සහ අපේ ඩේටාබේස් එකේ පාස්වර්ඩ් එකට සමානද කියලා බලනවා. අපිට sign in වෙද්දී අපිට ලැබුණු පාස්වර්ඩ් එක ඒ දෙක සමාන නම් ඒ රිසල්ට් එක මම n කියලා variable එකකට අරගෙන තියෙනවා. ඉතින් මේ n කියන variable එක එකට සමාන නම් ඒ කියන්නේ අපේ user කෙනෙක් ඒ email එක සහ password එකකින් අපේ user කෙනෙක් ඉන්නවා නම් අපි එකක් දාගෙන තියෙනවා success කියලා. ඊට පස්සේ අපේ මේ data ටික මම session එකට add කරගෙන තියෙනවා. ඉතින් අපි බලමු දැන් success කියන response එක ආවට පස්සේ ඉතින් මෙතනදී අපි බලනවා අපේ response එක සමානද කියලා success එකට. එහෙම සමාන නම් අපේ location එක මාරු කරනවා home.php කියන එකට. response එක success කියන එකට සමාන නැත්නම් අපි else එකේදී අපේ response එක in HTML කරගන්නවා මෙතනදී අපි. ඉතින් අපි දැන් බලමු
කොහොමද අපේ සයිනින් ප්‍රොසෙස් එක සිද්ධ වෙන්න කියලා. ඉතින් අපි සයිනින් එන්න කලින් අපි මුලින්ම රෙජිස්ටර් වෙලා ඉන්න ඕන. අපි ඉස්සරහාම රෙජිස්ටර් වෙලා ඉමු. ඉතින් මම මෙතනදී ෆස්ට් නේම් එක විදිහට අරුණ කියලා දාගන්නවා. ඊට පස්සේ සෙකන්ඩ් නේම් ලාස්ට් නේම් එක විදිහට මම සාන්ත කියලා දාගන්නවා. ඊට පස්සේ ඊමේල් එක විදිහට මම aruna@gmail.com කියලා දාගන්නවා. ඊට පස්සේ පාස්වර්ඩ් එකක් විදිහට මම 1 2 3 4 5 7 8 කියන එක දාගන්නවා. ඊට පස්සේ මම මෙතන මොබයිල් නම්බර් එකක් ඇඩ් කරගන්නවා. මෙතන මොබයිල් නම්බර් එකක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ජෙන්ඩර් එක මම මේල් කියලා සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන සයින් අප් වෙනවා. ඉතින් අපිට දැන් පුළුවන් සයින් ඉන් වෙන්න. ඉතින් මම ඔල්රෙඩි සයින් ඉන් වෙනවා. ඉතින් මෙතනදී මම අපි රෙජිස්ටර් වුණ ඊමේල් එක දෙනවා. aruna@gmail.com කියලා. ඊට පස්සේ මම මෙතනදී පාස්වර්ඩ් එක විදිහට දුන්නේ 1 2 3 4 5 7 8 කියන එක. ඉතින් මම ඒක මෙතනදී දීලා සයින් ඉන් බටන් එක ප්‍රෙස් කරනවා. එතකොට අපිව මේ විදිහට අපේ හෝම් පේජ් එකට තමයි රීඩිරෙක්ට් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ සයින් ඉන් ප්‍රොසෙස් එක අපි සිද්ධ කරගෙන තියෙන්නේ. ඉතින් අදට මම වීඩියෝ එක මෙතනින් නවත්වනවා.